සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම අද කතා කරන්න යන්නේ වෙනත් ආකාරයක මාතෘකාවක් ගැන. ඒ තමයි ඔබ හිතන්න ඔබ යම් කිසි වාහනයක ගමන් කරන අවස්ථාවකදී එම වාහනය මත විදුලි රැහැන් පද්ධතියක් කඩාගෙන වැටෙනවා. අපි හිතමු විදුලි කණුවක හැප්පිලා හෝ වෙනත් ආකාරයකින් පාරේ තියෙන විදුලි රැහැන් පද්ධතියක් මතින් ගමන් කිරීම තුළින් හෝ ඔබගේ වාහනයේ මතට විදුලි රැහැන් පද්ධතියක් කඩාගෙන වැටෙනවා. අපි දන්නා මේ විදුලි රැහැන් පද්ධතියේ සක්‍රිය වෙන්නත් පුළුවන් අක්‍රිය වෙන්න පුළුවන් විදුලිය තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ අපි වාහනේ ඉන්න අපි මේ විදුලි රැහැන් පද්ධතියේ විදුලිය තියෙනවද? දැන් අපි කොහොමද මේකෙන් මේ ආරක්ෂා සහිතව එළියට යන්නේ? මොනවද ගත යුතු පියවර ගැන මම අද කතා කරන්න යන්නේ ඒ ගැන. ඔබට මතක ඇති මීට අවුරුදු ගණනකට ටිකක් කාලයකට පෙර ගින්තර ප්‍රදේශයේ හමුදා වාහනයක් එහෙම විදුලි කණුවක වැදිලා විදුලි කම්බි කණුවේ තිබිච්ච විදුලි කම්බි විදුලි රැහැන් එම රථ වාහන මත හමුදා වාහනේ මත කඩාගෙන වැටුණා. ඒ වෙලාවේ ඒකේ හිටපු ඒ සෙබළුන් මේකෙන් මේ ගැන අවබෝධයක් නැති නිසාම වාහනෙන් බහින්න ගිහිල්ලා අන්තිමට විදුලි සැර වැදිලා නැති වුණා. මොකද මේක ඒ දවස්වල නිවුස් පේපර්ස් වල ගියා. මෙන්න මේ පිළිබඳව මම ඒ දවස්වල මගේ Facebook ගිණුමෙත් මම පොඩි කාරණයක් දැම්ම. මම අද කියන කතාවම සරලව මම ඒ දවස්වල දැම්මා. නමුත් මට අද හිතුණා වීඩියෝවක් කරන්න ඕන. මෙවැනි අවස්ථාවකදී එවනම් විදුලි රැහැන් පද්ධතියක් ඔබේ වාහනේ මත කඩාගෙන වැටුණොත් ඔබ කොහොමද ආරක්ෂා සහිතව එයින් පිට වෙන්නේ කියලා. මෙහෙමයි. දැන් අර මම මුලින් කිව්ව විදිහට අපිට කොයිලාවේ සැක කරන්න වෙන්නේ විදුලි රැහැන් පද්ධතිය සක්‍රියයි කියලා. අපි දන්නේ නැහැ විදුලි අපිට ගන්න ඕනේ නැහැ අවදානමක් ගන්න ඕනේ නැහැ. ඒකේ විදුලිය නැහැ. ඒක නිකන් තියෙන වයර් ටිකක් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා අවදානම ගන්න ඕනේ. අපි ඒක ස්ථිර කරගන්නකම් අපි අපේ ආරක්ෂාව ගැන බලා ගන්න ඕනේ. ඒතර මොකද්ද මේ විදුලි රැහැන් පද්ධතියක් වැටුනහම වෙන්නේ? විදුලි රැහැන් පද්ධතියක් වැටුනහම වාහනයක් උඩට. ඒතර ඒ විදුලි රැහැන් පද්ධතියේ විදුලිය තිබුණොත් ඒ විදුලිය වාහනය තුලින් ගමන් වාහනේ හරහා ඒ වගේම ඒ වයර් ඒ කම්බි පොළවෙත් පතිත වෙලා තියෙන පුළුවන්. පොළවෙත් පතිත තියෙනවා. ඒ වගේම ඔබ ඉන්නේ වාහනේ ඇතුලේ. මතක තියාගන්න ඔබ වාහනේ ඇතුලේ ඉන්න තාක්කල් ඔබ ආරක්ෂිතයි. ඔබට විදුලිය වදින්නේ නැහැ. මම ඒකට විද්‍යාත්මක කාරණේ කියන්නම්. එතකොට දැන් ඔබ දන්නවා අපේ වාහනේ හැදිලා තියෙන්නේ ලෝහ යකඩයි නැත්නම් ලෝහ ෆ්‍රේම් එකකින් ලෝහ සැකිල්ලකින්. ඒ වගේම ඒක උඩ තමයි යන්නේ සීලුම දේවල් හදලා තියෙන්නේ. ලෝහ සැකිල්ලක් තියෙන පිටින්. ඇතුලේ කුෂන් තියෙනවා. ඒ වගේ දේවල්. ඊළඟට ඒක තියෙන ටයර් 4ක් හෝ 6ක් උඩ. ඉතින් මේ ටයර් සමහර විට ටයර් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා පොළොවේ පත් වෙන්න පුළුවන් වාහනේ. නැත්නම් ටයර් උඩ තියෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කොහොමද ඇක්සිඩන්ට් එකේ ආකාරය අනුව. එතකොට කොහොම වුණත් මෙන්න මේ විදුලිය ඒ කම්බි වල තියෙන විදුලිය ඔබේ වාහනේ අර සැකිල්ල හරහා පොළොවට ගමන් කරන්න පුළුවන්. නමුත් සැකිල්ල විතරයි තියෙන්නේ. ඔබ ඇතුලේ ඉන්නවා ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. මෙන්න මේකට කියන විද්‍යාව කියන්නේ භෞතික විද්‍යාව කියන්නේ මේ වෙන්නේ ෆැරඩේ කේජ් එකක් කියලා. ෆැරඩේ කේජ් එක. ඒ කියන්නේ අපි දන්නවා මෙටල් ෆ්‍රේම් එකක්. ඇතුලේ අපි ඉන්න තාක්කල් අපි අකුණු සැර වදින වෙලාවකවත් එළිය හිටියත් අර අකුණු සැර වදින්නේ නැහැ. මොකද මෙන්න මේ ලෝහ ආවරණයක විදුලිය ඇතුලේ ගමන් කරන්න අය පෘෂ්ඨයේ මත පමණයි ආරෝපණ තියෙන්නේ. ඒතර ඒ විද්‍යාවේදී අපි නොයෙකුත් උපකරණ ආරක්ෂා කරන්නත් ඊළඟට අපි හිතමු පුද්ගලයන් ආරක්ෂා කරන්නත් ওই මෙටල් කේජ් ඇතුලේ මෙටල් කේජ් පාවිච්චි කරනවා. එතකොට අපි වාසනාවකට මෙන්න මේ වාහනේ විදුලිය වැටුණත් විදුලිය අර වාහනේ ෆ්‍රේම් එක කරා පොළවට යන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමත් එළියේ තියෙනවා ඇතුලේ ඉන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ ඔබ කොහොමද මේකෙන් ගැලවෙන්නේ? දැන් එළියට එන්නේ කියලා. එළියට එන්න සූදානම් වෙන්න එපා. ඔබට පළමුවෙන්ම කරන්න තියෙන දේ තමයි ඔබ හදිසි අනතුරු අංශයට හෝ පොලිසියට හෝ දන්න යාළුවෙකුට කාට හරි කතා කරලා විදුලි බල මණ්ඩලයට කතා කරලා මෙන්න ඔබට අනතුරක් නැත්නම් ඇතුළේ කිසි අමාරුවක් නැත්නම් ඔයාලට එළියට එන්න හදිසියක් නැත්නම් මොකද අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගැටුම කියන්නේ ඇක්සිඩන්ට් එක වුණ ගමන් වාහනේ ගිනි අරගෙන ඉක්මනින් ඔයාලා එළියට බනින්න අවස්ථාවක් තියෙනවා. ඒක නම් මම වෙනම කතා කරනවා. එහෙම නැත්නම් ඔයාලා ඇතුළේ ඉන්නව නම් ඇතුළේ හැමම ඉන්න. එළියට බහින්න හදන්න එපා. විදුලි බල මණ්ඩලයට
කියන්නේ පොලිසියට එහෙම කතා කරොත් විදුලි බලන්නත් එක්ක ඇවිල්ලා අර විදුලි රහන් වල විදුලි නැති තත්ත්වයට පත් කරලා හෝ විදුලි නැහැ කියලා තාවුරු කරාට පස්සේ ඔයාලට වාහනේ බෑලෙන්න පුළුවන්. හරි. එතකන් වාහනෙන් එළියට බහින්නත් එපා. ඒ වගේ තමයි සමහර මිනිස්සු දන්නේ නැතුව අවට ඉන්න මිනිස්සු ඇවිල්ලා වාහනේ ගාවට එන්න පුළුවන්. ඒවල වාහනේ අල්ලන්න පුළුවන්. ඒ අවට එන්න පුළුවන්. ඒ පොළවෙත් විදුලිය තියෙනවා. මම ඒක ගැන පොඩ්ඩක් කතා කරන්නම් පස්සේ. විදුලිය තියෙනවා. ඉතින් කෑ ගහලා හරි කියන්න ඊළඟට මේක බලන අනිත් අය පිට ඉන්න මිනිස්සු බලන්න එහෙම අනතුරක් දැක් වෙලාවක මොනියම මොහොතකවත් එම වාහනේ ගාවට යන්න එපා. ඒක භයානකයි. ඒක වාහනේ ඉන්න අයටත් භයානකයි. ඔබටත් භයානකයි. ඒ නිසා මොකද වාහනේ ගාවට ගිහලා වාහනේ ඇල්ලුවොත් විදුලි සැර වදිනවා. මොකද පරිපතයක් නිර්මාණය වෙනවා තමන්ගේ ඇඟ හරහා. ඇතුළේ ඉන්න අයට පරිපතය හැදෙන්නේ නැහැ. අපේ ලීඳන් හැදුනොත් ඒ වාහනෙන් එන විදුලි අපි හරහා පොළවට ගිහලා අපේ පරිපතය සම්පූර්ණ වෙලා විදුලිය අපේ ඇඟ හරහා ගමන් කරනවා. ඒකට අපි ඉතින් ජීවිත හානියකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා පිටස්තර අයත් වාහනට කිට්ටු වෙන්න එපා. ඇතුළේ ඉන්න අයත් වාහනෙන් එළියට බහින්න එපා. ඒතර අපි මුලින්ම කරන කාරණේ තමයි අපිට සිහිය තියෙනම් කරදරයක් නැත්තම් හදිසියෙන් එළියට බහින්න ඕනේ නැත්තම් ඇතුළට වෙලා ඉඳලා විදුලි බල මණ්ඩලයෙන් හරි වෙනත් පොලිසියෙන් හරි කවුරු හරි ඇවිල්ලා මේක ක්ලියර් කරනකම් එතෙන්ට වෙලා ඉන්න. දෙවෙනි කාරණේ. එතකොට එහෙමනම් අපිට අනතුරක් සිදුනොත් අපි මොකද්ද කරන්නේ? ඒ කියන්නේ අනතුර කියන්නේ අපිට ඉක්මනට එන්න ඕන. වාහනේ ගිනි ගන්නවා වගේ. ගොඩක් ලෙඩ වෙච්ච තුවාල වෙච්ච මිනිස්සු ඇතුළේ ඉන්න. එහෙම නැත්නම් අපිට ඉක්මනින් මේකෙන් ගැලවෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නොක් කරන්නේ මොකද්ද කියලා අපි කතා කරමු. දැන් අපි වාහනෙන් එළියට එනකොට වෙන්න ඕන කාරණේ තමයි අපි වාහනෙන් එළියට එන පුද්ගලයයි කියන්නේ අපි අඩිය තියෙන පොළවට අපි හරහා පොළවයි වාහනේ අතර සම්බන්ධතාවයක් නැති වෙන්න ඕනේ. අපි දැන් මම කිව්වා වාහනේ එළියේ පෘෂ්ඨයේ තමයි මේ ධාරාව එහෙම නැත්නම් මේ ආරෝපණ විද්‍යුත් ධාරාව තියෙන්නේ. එතකොට දැන් අපි ওই වාහනේ අල්ලගෙන එහෙම නැත්නම් වාහනේ එක කකුලක් තියාගෙන වාහනය අනිත් අඩියක් බිම තිබ්බොත් ඒ කියන්නේ අපි කියන්නේ පාලමක් වගේ හැදුවත් වාහනේ සහ පොළව අතර දැන් අපේ අඟ හරහා විදුලිය ගමන් කරනවා. ඒක පරිපතයක් නිර්මාණය වෙනවා. මෙහෙම සම්පූර්ණ පරිපතයක් හැදෙනවා. අපි කියන්නේ වැහුණු පරිපතයක තමයි ධාරාව ගමන් කරන්නේ. වාහනය අපි අරහා ආපහු පොළව අනිත් පැත්තට සම්බන්ධලා තියෙන එනවා. දැන් එහෙමනම් අපි කොහොමද කරන්න ඕන? ප්‍රධාන කාරණේ තමයි මුලින්ම නැවතත් කියන්නේ වල වාහනේ අතර ඉන්නවකම් වාහනේ අයිනට ඇවිල්ලා වීදුරු වලින් එළිය බලන්න එපා. වීදුරු අරගෙන එළිය බලන්න යන්න එපා. ඔළුව බන්න යන්න එපා. එහෙම එතනට වෙලා ඉන්න. එතකොට දැන් දොර අරගෙන එළියට එනකොට දැන් වෙන්න ඕන කාරණේ තමයි ඔබයි වාහනය අතර පාලමක් තියෙන්න බෑ. අපි කියන්නේ සම්බන්ධයක් තියෙන්න බෑ. ඔබයි වාහනයයි කියන්නේ වාහනයයි පොළවයි අතර ඔබ පාලමක් වෙන්න බෑ. ඔන්න සරලව කියන්න. හරි. එහෙමනම් අපි පාලමක් නැති විදිහට තමයි අර ගඟෙන් අනිත් පැත්තට පනින්න වගේ තමයි පනින්න ඕන. දැන් අපි ගඟ හරහා යන්නේ නැතුව අපිට පුළුවන් පොඩි අපි අලපාරක්තියකින් පොඩි අපිට පුළුවන් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට පනින්න. ඒතර වල වාහනේ ඉඳන් කරන්න ඕන. මම ඉස්සරහට වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඉස්සර තමන්ගේ අත් දෙකෙන් මොනියම් ආකාරයෙන්වත් අර වාහනේ අල්ලන්න එපා. අත් දෙක මෙහෙම තියාගෙන රූප සටහන් වල වලට පෙනේ. අත් දෙක අල්ලගෙන අත් දෙක එකට තියාගෙන අර අපි හාව පනින වගේ වාහනෙන් පනිනෝ එළියට. හැබැයි මතක තියාගන්න අපි දැන් ඒතර වාහනේ පරිපතයක් ඇදුවට පොළොවේදීත් අපේ අඟ හරහා පරිපතයක් හැදෙන්න බෑ. මම මෙහෙම කියන්නේ දැන් අපි වාහනෙන් අපිට පරිපතය හැදෙනවා වාහනේ මේ අතින් අල්ලගෙන පැන්නොත් ඇඟ හරහා ගිහලා පොළොවට හැදෙනවා. ඉතින් අපි මේ අත් දෙකම අල්ලන්නේ නැතුව පනිනවා. දැන් අපි පොළොවට පනිනවා. පොළොවට පනිනකොට දැන් වාහනෙන් විදුලිය හරහා එන එක නැහැ. වාහනෙන් විදුලිය ඇවිල්ලා අපේ ඇඟ හරහා පොළොවට යන එක නැහැ. හැබැයි අපි ක්‍රමානුකූලව හරි නිසියාකාරව පොළොවට පැන්නේ නැතොත් වෙන්නේ දැන් පංකුවනේ පොළොවේ කරන්ට් එක තියෙනවා. විදුලි කම්බිය වදින්න වෙන තැනක පොළොවේ කොහේ හරි තියෙනවා. පොළොවේ විභවයක් ඇති වෙනවා. අපි කියවා දනවල බැටරි කෑල්ලේ අපි ගත්තාම දෙපැත්තේ දනරින කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ විභවය අඩු තැන සහ වැඩි තැන තියෙනවා. ධාරාව ගමන් කරන්නේ ඒ විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට. එහෙම රවුමකින් යනවා. ඒතර මොකද වෙන්නේ? දැන් අර කම්බිය කොහේ හරි පොළොවේ වැදිලා තියෙනවා භූමියේ. ඒ හරිය ඉඳන් කරන්ට් එක වැඩියෙන් තියෙනවා. දැන් විදුලි බෑගුමක් තියෙනවා. ඔය පොළොවේ මීටර 25ක් අතර විදුලි බෑගුමක් තියෙන්න පුළුවන්. බිඳුවේ ඉඳන් ලොකු අගයක් දක්වා 240ට හරි එහෙම තියෙන්න පුළුවන් කම්බිය තරමට අනුව. ඒතර මොකද වෙන්නේ?
දැන් අපි පොළවට දැන් අපේ ඇඟෙත් විද්‍යුතය ගමන් කරනවා. අපි ලෝහයක් සන්නායකයක් විදිහට හැසිරෙනවා. ඒතර අපි මෙහෙම අඩි දෙක දෙපැත්තට තියලා පැන්නොත් මොකෝ වෙන්නේ? දැන් අලුත් පරිපතයක් හැදෙනවා අපේ මේ පොළවේ මේ අඩිය තියෙන මේ කොනේ. දැන් මං කකුල තියෙන මෙතන, එතන විභවය වැඩි, මෙතන අනිත් පැත්තේ විභවය අඩුයි. අපි මේ හරහා පරිපතයක් හැදෙනවා. ඇඟ හරහා පරිපතයක් හැදිලා ගහලා කරන්ට් එක ගිහිල්ලා ධාරාව ගමන් කළා, ආරෝපණ ගමන් කළා අපි නැවතත් විදුලි සැර වද්දව ගන්නවා. ඒ නිසා පනිනකොට මේ කකුල් දෙක අතර පරතරය දැන් වාහනේ අල්ලන්නෙත් නෑ වගේම කකුල් දෙක අතර පරතරය පුළුවන් තරම් අවම කරගන්න ඕන. එක ළඟ තියන් පනින්න ඕන. එතකොට අර විභවාන්තරේ වෙනසක් නෑ. අපි අඟහ දරාවක් යන්නේ නෑ. කකුල් දෙක එකට ගාවගෙන පැන්න තරමටම හොඳයි. ගාවගෙන පන්න තරමට. ඊට පස්සේ එහෙම පැනලා දැන් මම කිව්ව පොළවේ භූමි තියෙනවා කියලා. අපි කකුල් ඒ විදිහට හාව පැන වගේ මීටර 25ක් විතර ඈතට යනවා. ටිකක් මෙහෙම පැන යනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර මොනියම් ආකාරයෙන් අපි පොළව අතර විභව පරතර කියන්නේ අපි පොළව අතර විභව පරිපතයක් හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් පරිපතයක් හැදෙන්නේ නැහැ. ධාරාගමන කරන්නේ නැහැ. ඒ නිසා ওই වීඩියෝ දකින ආකාරයට විතා පරීක්ෂා මම ওই වීඩියෝ කෙපෙන්න ආකාරයට විතා පරිස්සමෙන් අර හාව පැන යන විදිහට කකුල් දෙකට ගෑවෙන විදිහට යන එක තමයි ඊටාම ආරක්ෂිත විදියට අපිට මේ වාහනෙන් එළියට යන්න විදුලි සැර වදින්න නැතුව එළියට යන්න පුළුවන් ක්‍රමය. ඉතින් මම හිතනවා මේ වීඩියෝෙන් ඔබ සියලු දෙනාටම යම් කිසි ප්‍රයෝජනයක් වෙයි කියලා. මම හිතන්නේ මේ වගේ දැනුම් දැන් විදේශ රටවල නම් තමන් ඩ්‍රයිවිං ලයිසන් ගන්නකොට පොතේ පවා මේ කාරණේ පිළිබඳව කියලා තියෙනවා. මම ඊළඟ වීඩියෝකින් කරන්නම්. මොකද මම ඉගෙන ගන්නකොට ওই කාරණා මම ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඉගෙන ගන්නකොට ওই පොතේ තියෙන ලොකු පොතක් තියෙන පොතේ කියනකොට. ඊට පස්සේ ඒක කරලා යන්න ඕන. ওই වගේ ඒවා තියෙන ඕ විතරනේ හදිසි අනුතුරු කීපයකදී. සතෙක් පැන්නුම් මොකද කරන්නේ? ඊට පස්සේ ගඟකට ඇලකට වාහනේ ගියොත් කොහොමද මොකද කරන්නේ? දැන් අපේ රටටත් ওই වගේ හඳුන්වා දෙන්න ඕන. අපේ රටෙත් ওই වගේ මේ ඩ්‍රයිවිං ලයිසන් එක රෝඩ් ටෙස්ට් එකක් කරලා ගන්නවා. හැබැයි ඒක හරි විදිහට ගන්න. ඒ දැනුම දෙන්නේ නැහැ ඩ්‍රයිවර් කෙනෙකුට. ඒ නිසා තමයි උගාක් අනුතුරු වලින් අපේ අය මියන්නේ. නමුත් සමහර රටවල දැන් මම හිටිය රටේ මම ඉන්න රටේ එහෙම ලයිසන් ගත්ත රටේ මට ලොකු පොතක් කියවන්න තිබුණා. කියවල තමයි මම විභාගෙට ගියේ ඩ්‍රයිවිං ටෙස්ට් එකට. මේ රිටන් ටෙස්ට් එකට පාස් වෙන්න. ඉතින් මම ඒ හැම කාරණා පිළිබඳවම එක මේ වගේ වීඩියෝ වලින් ඔබට දැනුම් දෙන්නම්. නැවතත් පැමිණලා ඒ දැනුම ලබා ගන්න එක ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ස්තුතියි.